ආජිනස්සේ හැමෝටම තියුණ අද ගහලා තියෙන බූලොක් කියන ඇනිමේ එපිසෝඩ් 5 එක. ඉතින් අද බලමු අපේ ටීම් Y එකයි ටීම් Z එකයි මොන වගේ දිනුමක් පෙරදුමක් ලබයිද කියලා. ඉතින් එහෙනම් වැඩි කරන්න නැතු යම් මෙන්න සුපිරිම එපිසෝඩ් එකට. දැන්ටමත් එකට එක ලෙස තරගේ සමානලා තියෙනවා. ඉතින් දෙවන භාගයේ මිනිත්තු 15ක් තමයි දැන් තියෙන්නේ. දැන් පෙරමුණ ඉන්නේ නරුහායා. අපේ නරුහායට අපේ ඉස්සාගේ බෝලේ පාස් කරත් ඒක ටීම් Y එකේ කට්ටිය ගන්නවා මෙතනදී. අපේ ටීම් Y එකේ කට්ටිය අපි නිකෝට බෝලේ එවුවත් අපේ ඉස්සාගේ ඒක පැනලා ගන්නවා. මොකද නිකෝ ගාවමයි අපේ ඉස්සාගේ ඉන්නේ. ඔයාට එන හැම පාස් එකක්ම ගන්නවා කියලා අපේ ඉස්සාගේ කියන නිකෝට. ඔයා කරදරකාරයෙක් නේද කියලා නිකෝ කියනවා. දැන් අපේ කට්ටිය ගාව තමයි බෝලේ තියෙන්නේ. ඉතින් අපේ නිකෝවම අපේ ඉස්සාගේ නවත්තන්න හදනවා මෙතනදී. ඒකට මාව නවත්තන්න පුළුවන්. හැබැයි මගේ අදහස් වල නවත්තන්න බෑ කියලා නිකෝ කියනවා. වෙලාව ටිකෙන් ටික යන්න පටන් ගන්නවා. අපේ නිකෝ අපේ ඉසගිට ඇහෙන්න කියනවා අපේ අවසාන විසඳුමට දැන් වෙලාව හරි කියලා. මේ වෙනකොට තියෙන්නේ බෝලේ වයි කණ්ඩායමේ අතින්. ඉතින් ඒගොල්ලෝ අපේ කට්ටියම අපේ වයි කණ්ඩායමේ එක්කෙනෙක්ව වට කරගෙන ඉන්නකොටම අපේ වයි කණ්ඩායමේ එක්කෙනා අපේ ඔකාවට බෝලේ පාස් කරනවා. මුළු වයි කණ්ඩායම ප්‍රහාරයට සූදානම් වෙනවා. මගුලා ඒගොල්ලෝ අපිව රැවට්ටුවා. අපි ඉසගිට පුදුමයි මේ වෙන්නේ මොනවද කියලා. දැන් ලකුණ ගත්තොත් අපි පරදිනවා කියලා ඉසගි හිතනවා. මම කියලා අපි ඉස්සරහට මොකක්දෝ දෙයක් වෙනවා. වයි කණ්ඩායම හොඳට බෝලේ ගෙනියන ඉස්සරහට නිකෝ ප්‍රහාරයක් එල්ල ගන්න හදනවා. මෙතෙන්දී අපේ ගෝල් කීපරට ඉතාමත් හොඳ පීඩනයක් ලැබෙනවා. ඉතින් මෙතෙන්දී නිකෝ ප්‍රහාරයක් එල්ල ගන්නවා වගේ හැදුවත් ඒ බෝලේ පාස් එකක් කරන අපේ ඔකාවට ඕගෙන් බලාපොරොත්තු සුම් වෙනවා මේ අවස්ථාවේදී. හැබැයි මෙතෙන්ට අපේ ඉස්සාගේ ඇවිල්ලා බෝලේ ගන්න අපේ හැමෝටම පුදුමයි මේ මොකක්ද උනේ කියලා. මෙතන නේද නිකෝ ඔයගොල්ලෝ ඉලක්කයේ සුවඳ මෙතන නේද කියලා අපි ඉස්සාගේ කියනවා නිකෝට. දෙන්නම එක විදිහට හිතන්නේ අපි එක විදිහට සැලසුම් ගන්න ඉස්සාගේ කියනවා. ඉස්සාගේ පරණ දේවල් මතක් කරනවා. දැම්මට අවදි වෙන්න කාලයයි කියලා. ගුණිගාමේට බෝලේ පාස් කරනවා. ඉතින් ඉස්සාගේ කියලා බෝලේ ඉස්සරහට කියන්න හදනකොට අපේ වයි කණ්ඩායමේ දෙන්නේ මෙයාට බාධා කරනවා. අපේ ගුණිගාමේ එතකොට බාචිලාට බෝලේ පාස් කරනවා. කණ්ඩායමේ කට්ටිය බාචිලා නවත්තන්න ආවත් ඒක ලේසි වෙන්නේ නැහැ. මොකද බාචිලා කියන්නේ පට්ට වැඩක් හින්දා. මං ඉතීටි වල බාර දෙනවා කියලා අපේ බාචිලා බෝලට පාස් එකක් තියෙනවා. ගගමරුට කියලා හිතාන ගගමරු ඉස්සරහට පැන්නත් ඒක ගගමරුට ඉස්සරහින් ගිහලා අපි ඉස්සගිට තමයි වැටෙන්නේ. ඒ අපේ වාචිලා ඉලක්ක කරලා තින්නේ අපේ ඉස්සගිව. මම ස්ට්‍රයිකර් කෙනෙක් කියලා අපේ ඉස්සගේ සුපිරිම ගෝල් එකක් මෙතනදි ගහනවා. වයි එකේ වගේම අපේ ටීම් එකේ කට්ටියට පට්ට පුදුමයි මේ ගෝල් එකට. මේ ගෝල් එකත් එක්ක දෙකට එකක් ලෙස අපේ ඉස්සර් ටීම් එක දිනනවා මෙතනදි. කට්ටිය ඉස්සගේ වර්ණනා කරන හැබැයි අපේ ඉස්සගේ ඉස්සරහට යනවා යවිදගෙන. ඔය වයි ටීම් එක ගාවට තමයි මෙයා යන්නේ. මං තලල් දැම්මා මේ 11 දෙනාගේ හීන කියලා අපි ඉස්සගේ නිකෝ ගාවට යනවා. ඉතින් මේක තමයි දිනනවා කියන්නේ කියලා අපි ඉස්සගේ නිකෝ දිහා බලා ඉන්නවා. මේ හැංගීම් මොකක්ද කියලා අපි ඉස්සගේ හිතනවා. ඒ ගොඩක් හොඳින් දැනෙනවා කියලා අපේ එක්ගෝ අමුතු හිනාවක් දානවා මෙතනදී. ඉතින් ඊට පස්සේ අපිට වෙනන්නේ මේගොල්ලෝ කාමරේ මේගොල්ලෝ දිනුම සමරනවා. ඒගොල්ලෝ පට්ට සතුටක් ලබනවා මෙතනදී. මම ආව දැක්ක ඉසයි කියලා කියන බාචිලා. ඉතින් බාචිලා ස්තුති පාස් එකට කියලා අපි ඉසයි කියනවා. හරි මොනවා වුණත් අපි බේරුණා. අපි මේකෙන් බේරමු ටීම් ඉසට් කියලා අපේ ගුණිගාමේ මේගොල්ලෝ දිරිමත් කරනවා මෙතනදී. ඊට පස්සේ මේගොල්ලෝ නිදාගෙන ඉන්න අපිට වෙනවා. ඒ වුණාට අපි ඉසයිට නම් නිින්ද යන්නේ නැහැ වගේ. ඒ හින්දා මෙයා යන්න කාමරෙන්. මෙයා නිරීක්ෂණ කාමරේ තමයි යන්නේ. හැබැයි මෙතන චීරිත් ඉන්න අපිට පෙන්නනවා. ඉසයි ඔයා මොකද මෙතන ගන්නේ? මට නිදා ගන්න බෑ වගේ. ඒ හින්දා මං කීටාද සැලේන බලන්න ආවා කියලා ඉසයි කියනවා. ඔයාට කොහොමද? ඉතින් මටත් එහෙම තමයි. මට නිදා ගන්න බෑ කියලා කියනවා. ඒ හින්දා මං ඔයාගේ ඉලක්කයේ දේශ බලා හිටියා කියලා කියනකොට අපේ ඉසයිට පුදුමයි. ඒ ගෝල් එකෙන් පස්සේ වාර නිින්ද යන්නේ නැති එක පුදුමයක් නෙමෙයි. ඒක ස්ට්‍රයිකර් කෙනෙක්ගේ ඡේදාවන්ත මොහොතක් වෙන්න ඕනි කියලා අපි චිගිරි කියනවා. බූලොක් එකට ආවේ නැත්නම් ඒ වගේ එකක් ගහන්න වෙන්නේ නැහැ කියලා අපි ඉස්සයි කියනවා. ඊට පස්සේ මෙයා මෙතන ඇවිල්ලා ඉඳ ගන්නවා ඉස්සගේ චිගිරි ගාව. මං ඒක හිතන්නේ නැති ගෝල් එක. ඔයාට හොඳ අවකාශීය අවබෝධයක් තියෙනවා නේද ඉසයි කියලා අපි චිගිරි අහනවා. ඒ මොකක්ද ඒ කියලා අපි ඉසයි අහනවා. ගොඩක් කීඩකයෝ ඒගොල්ලෝ දෘෂ්ටි කෝණය ඇතුලෙන් නෙවෙයි දකින්නේ පිටියට උඩින්. ඒ වගේම ඒක ඩබ් කිරීමේ සහ වේගෙන් දුවද්දී ඒ ශේෂ්ඨය පොඩි වෙනවා. ඒත් සමහර අවස්ථාවලදී ඔයා මුළු පිටියම හා එහි සෑම අවස්ථාවක්ම ඔයාට පෙනෙන ආකාරයෙන් ක්‍රීඩා කරනවා. ඔයාට ඉලක්කයක් සුවඳ කරන්න පුළුවන් වුණා. ඒ හින්දා ඔයාට කවදාවත් කළ නොහැකි ඉලක්කයක් සපුරා ගන්න පුළුවන් වුණා. අවකාශීය දැනුවත්භාවය ඒ මගේ ආයුධයද කියලා ඉසගී හිතනවා. ඔයා දැන් ඒක කරන්නේ බුද්ධියෙන් විතරයි. හැබැයි ඔයා ඒක හිතාමතා කරන්න ඉගෙන ගත හැකි නම් ඇස් සහ මොළේ අනික් කිසිවෙකුටත් නැති ආයුධයක් බවට පත් වෙනවා කියලා චිගිරි කියනවා. මට දැන් තේනවා චිගිරි ස්තුතියි කියලා ඉසගී කියනවා. චිගිරි ඔයාගේ ආයුධය මොකක්ද කියලා ඉසගී අහනවා. මම කිව්වා වගේ මං ඒක කියන්න කැමති නැහැ කියලා චිගිරි කියනවා. අයියෝ මට කියන්න ඕක කියලා ඉසගී කියනවා. දකුණු කකුලේ ඉරි තැමීමක් වුණා. ඒක තමයි මගේ අවුරුද්දකට කලින් වුණු තුවාලේ කියලා කියනවා චිගිරි. ඊට කිව්වා මං ඒකම ආයෙ තුවාල කරගත්තොත් එහෙනම් මට කීඩා කරන්න බැරි වෙයි කියලා. ඉස්සර තිබ්බ ආයුධය ඉසගී කියලා කියනවා. මට පිස්සු වෙන වගේ ලකුණු ගන්න ඕනි ආසාව වගේම ලෝකෙ විශිෂ්ටම ස්ට්‍රයිකර් වෙන්න තිබ්බ ආසාවක් තිබ්බා. ඒත් මගේ කකුල සනීප වුණාට මම බයයි ආයෙ මගේ කකුල තුවාල වෙයිද කියලා. මට බයයි මගේ හීනේ අත්තරින්න වෙයි කියලා මම බූලොක් එකට ආයෙ මගේ හීනේ අත්තරින්න හේතුවක් හොයාගෙන මම ඉසගී ඔයාගේ ඉලක්ක සුවඳ දැනීමේ හැකියාවත් එක්ක මට ඒ අත්තරින්න හේතුවක් වුණා.
චිකිරි මෙතනින් යන්න හදනවා. ඊට පස්සේ ඒ උනාට අපි ඉස්සරහ කියන බොරු කියන්න එපා චිකිරි කියලා මෙයාව නවත්තනවා. මම දන්නවා ඇත්තටම ඔය අත්තරින්න කැමති නෑ කියලා. මමත් එහෙමයි මං ඔක්කොම ඉවර වෙයි කියලා මම බය හින්දා මම සටන් කරනවා කියලා ඉසයි කියනවා. ඔයා මං ගැන මොකුත් දන්නේ නෑ කියලා කේන්තියෙන් චිකිරි මෙතනදි කියනවා. ඊට පස්සේ අපිට වෙන්නන්නේ අන්ඩ්‍රී එගොයි කතා කරන දර්ශනයක්. හොඳයි කොහොම වුණත් බූලොක් එකේ පළමු තේරීම කියාවලිය හොඳින් සිදු වෙනවා කියලා අන්ඩ්‍රී මෙතනදි අහනවා එගෝගේ. එතෙන්දි මැගී එකක් හදලා දින්න එගෝ කියන හොඳට වෙනවා මේක කුළුබට්ටු ටික එකතු කරා නම් කියලා කියනවා. ඉතින් මේ සාකච්ඡාවෙන් පස්සේ අපිට වෙන්නන්නේ ඉසගී කට්ටියයි පුහුණු වීම කරනවා අර ෂොට් එක කොහොමද කියලා. ඉසගීට බැරි වෙනවා අර වගේ ගෝල් එකක් ගහන්න ආයි. ඊට පස්සේ අපි ඉසගී එළියට ගිහිල්ලා හිතන අනික් කට්ටිය නම් මට වැඩිය ගොඩක් හොඳයි කියලා. මගේ ආයුධය ඉලක්කය සුවඳ කිරීම කියලා දැන් මන් දන්නවා. භාවිතා කරන්නේ කොහොමද කියලා මට හරි විශ්වාසයක් නැහැ කියලා ඉසගී හිතනවා. ඔයාගෙන මොකුත් දන්නේ නැහැ කියපු වචන ටික චිකිරි කියපු වචන ටික ඉසගීට මතක් වෙනවා. අනවශ්‍ය දෙයක් කියපු හින්දා චිකිරිට කේන්ති ගියා. මම හැමෝම ප්‍රායෝගිකව පහළට දානවා කියලා ඉසගී හිතනවා. මාක් වෙනස් කිරීමට අවශ්‍යයි කියලා අපි ඉස්සරහ හිතනකොට මෙතෙන් තියෙන ටීවී එකෙන් අපේ ඒගෝ මතුවෙන්න පටන් ගන්නවා. ලෝ රතු දීවන්දිදී ඔන්න 6 වෙනි වටේත් ඉවර වුණා. මෙන්න ප්‍රතිඵල සහ ලකුණු කියලා කියනවා. ඊ කණ්ඩායම ගොඩක් ඉස්සරහින් ගිහලා අපි ඉගරාජ් කියනවා. ඊළඟට තියෙන W කණ්ඩායමත් එක්ක අපි තරඟේ දිනුනේ නැත්නම් අපි අමාරුවේ වැටෙනවා කියලා අපේ කූවොන් කියනවා. කුළුබඩු ටිකක් කියලා ඔයගොල්ලෝ ශ්‍රේණිගත කිරීම බලන්න කියනවා. ස්ට්‍රයිකර් කෙනෙක් හැටියට ඔයගොල්ලෝ වටිනාකම ඉලක්කයකින් අපිට පෙන්වන්න ඕනේ. ඔයගොල්ලෝ ඉලක්ක වටින තරමට ඔයගොල්ලෝ ශ්‍රේණිගත කිරීම ඉහළට යනවා කියලා අපේ ඒකෝ කියනවා. යනුව ඉසට් කණ්ඩායම වැඩිම ශ්‍රේණිගත කිරීමේ ඉහළම කීඩකයා වන්නේ ඒ ඔයා කියලා ඉසගියෝ පෙන්නනවා අපේ. ඒ රෑන්ක් එක 265. ඒ ආයුධය සොයා ගැනීම ඔයාගේ ස්ට්‍රයිකර් කෙනෙක් වීමේ ප්‍රධාන අවශ්‍යතාවයයි කියලා අපේ ඒකෝ කියනවා. ඉතින් ඔයා බින්දු එක කරන සුවිශේෂී ආයුධය සකස් කරන්නේ කොහොමද කියලා ඒකෝ ප්‍රශ්නයක් අහනවා. උපදැමෙ නැත්නම් ඒක වැඩක් නැහැ කියලා ඒකෝ මෙතනින් යන්න යනවා. ඒ තමයි පැය 24ක් තියෙන W1 තර සටන. අපි හෙටට ලැහැත්තියමු කියලා හොඳයි කට්ටිය හොඳ වැඩක් කියලා කෝන් දිරිමත් කරන මේගොල්ලන්ව. මම ඒක උපතමන්නේ කොහොමද කැපී පෙනෙන්නේ කොහොමද කියලා අපි ඉස්සගේ අපේ ඒකෝ කියපු කතාව හිතන්න පටන් ගන්නවා. කෑ සුවඳ කිරීම මට එන දෙයක්. මං හරියටම දන්නේ නැහැ කවද එයිද කියලා. හරි මම උපදෙමිය යුත්තේ මගේ ශරීරයයි කියලා ඉස්සගේ ඉස්සරහට දුවන්න පටන් ගන්නවා. මම දිනන්න මම කැපී පෙනෙන්නම් කියලා ඉස්සරහට මෙයා දුවන යනකොටම අපේ කුණිගාමි සහ බාතිරත් ඉස්සර එනවා මෙයාගේ පස්සේ. ඒ වගේම අපේ ටීම් ඉසඩ් එකම මෙයාගේ පස්සේ එනවා අපිට පෙන්නනවා. මොකද මෙයා අංක 1 හින්දා මෙයාව පව් කරන්න හැම එක්කෙනාම මෙයාගේ පස්සෙන් එනවා. ඉතින් මට මෙහි දිනන්න පුළුවන්. ඒ කියන්නේ මට ආයේ මෙහි ඉපදෙන්න පුළුවන් කියලා ඉස්සගිට අමුතු දෙයක් වෙනවා. ඉතින් එතනින් මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. ඊළඟ එපිසෝඩ් එකෙන් බලමු අපි ටීම් W1 ෆයිට් එක කොහොම වෙයිද කියලා. ඉතින් තාමත් අපේ channel එක subscribe කරලා නැති කෙනෙක් නම් දැම්ම subscribe කරන්න. හදවත් 1000ට යන ගමනට ආරාධනාවක් කරන ගාම අදර මං ගිහින් එන්නම්. ඉතින් Tokyo Rangers එක සුපිරි series එක ඒකත් බැලුවේ නැත්නම් දැම්ම ගිහින් බලන්න. හැමෝටම හරිගතෝ සයිමස්.